හායි ළමයි, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා තරුව සමගී YouTube channel එකට. ඔයා දන්නවද ඔයාගේ මොලේ කොයිතරම් නම්‍යශීලීද කියලා? ඔයා වැඩිහිටියෙක් වුණත් ඔයාගේ මොලේ අලුත් දේවල් ඉගෙන ගන්නවා. ඔයා කරන දේවල් වලට අනුව මොලේ අනුවර්තනය වෙනවා. ඒ වගේම විවිධ හේතු නිසා විවිධ වෙනස්කමුත් මොලේ ඇති වෙනවා. මොලේ මේ නම්‍යශීලී බවට අපි brain plasticity කියලා කියනවා. එහෙනම් අද අපි මේ ගැන කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. අපේ එදිනෙදා ජීවිතයේ අපි ගන්න අත්දැකීම්, අපි ඉගෙන ගන්න දේවල් වගේම අපිට අනතුරක් වුණ වෙලාවකදී මොලේට පුළුවන් මොලේ ව්‍යුහමය සහ කෘත්‍රිමය වශයෙන් වෙනස්කමක් ඇති කරගන්න. මේ හැකියාවට අපි brain plasticity කියලා කියනවා. brain plasticity එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි structural plasticity, අනිත් එක functional plasticity. structural plasticity එකේදී මොළය අලුත් නියුරෝන සමග සම්බන්ධතා හදා ගන්නවා. නැත්නම් නියුරෝන සමග තිබුණු සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගන්නවා. මේ නිසා මොළය හරහා තොරතුරු ඉක්මනින් වගේම කාර්යක්ෂමව ගමන් කරනවා. ෆන්ක්ෂනල් ප්ලාස්ටිසිටි එකේදී මොලේ කොයි හරි කොටසකට හානි වුණොත් මොලේ වෙනත් සෞඛ්‍යමත් කොටසකින් අර හානි වෙච්ච කොටස කරපු වැඩේ කරනවා. මොලය අනතුරු වලට හැඩගැහෙන්නේ මේ විදිහට. බ්‍රේන් ප්ලාස්ටිසිටි උපාගම ශක්තිමත් වීම හරි දුර්වල වීම මත හරි අලුතෙන් නියුරෝන හැදෙන එක මත හරි රඳා පවතිනවා. ප්‍රධාන වශයෙන් මේ නියුරෝන හැදෙන්නේ මොලේ හිපෝකැම්පස් කියන කොටසේ. අපේ මතකයට මේ කොටස ගොඩාක් වැදගත් වෙනවා. අපි හැමෝම වැඩක් කරනකොට මොලේ පාවිච්චි කරනවනේ. අපි බලමුද බ්‍රේන් ප්ලාස්ටිසිටි එක පාවිච්චි වෙන තැන් කිහිපයක්. ඔයා අලුතෙන් භාෂාවක් ඉගෙන ගන්නකොට, සංගීත උපකරණයක් වාදනය කරද්දී ඔයා ඇඟිලි හසුරවනකොට, ඔයා ක්‍රීඩාවක් කරනකොට වගේම අපි කරන ගොඩාක් වැඩවලට මේ බ්‍රේන් ප්ලාස්ටිසිටි එක වැදගත් වෙනවා. ඔන්න එහෙනම් ඔයාගෙන් කාට හරි මොලේ වැඩ නැත්තහනවා නම් ඔයාගේ බ්‍රේන් ප්ලාස්ටිසිටි එක අඩු වෙලා. අපි බලමු බ්‍රේන් ප්ලාස්ටිසිටි මිනිස්සුන්ට වෙනස් වෙන්නේ කොහොමද කියලා. වයස මත බ්‍රේන් ප්ලාස්ටිසිටි වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් තරුණ අයගේ බ්‍රේන් ප්ලාස්ටිසිටි එක වැඩි. ඔයා ජීවත් වන පරිසරය වගේම ඔයාගේ ක්‍රියාකාරීත්වයත් මේකට බලපානවා. විශේෂයෙන්ම ඔයාගේ මානසික තත්ත්වය වගේම නින්දත් මේකට බලපානවා. බ්‍රේන් ප්ලාස්ටිසිටි අපිට ඉගෙන ගන්න දේවල් මතක තියාගන්න වගේම අනතුරකදී ආයෙ යථා තත්ත්වයට එන්නත් උදව් කරනවා. ඉතින් මේ බ්‍රේන් ප්ලාස්ටිසිටි එක ගැන දැන් ඔයා ගොඩාක් දේවල් දන්නවා. අභියෝග බාර ගන්න, ඒවට අනුවර්තනය වෙන්න, ඒ වගේම ඔයාගේ මොලේට විවේකයක් දෙන්නත් අමතක කරන්න එපා. අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාලා subscribe කරන්න. channel එක අලුතෙන් පටන් ගත්ත නිසා වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසකින් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.